මානසිකව අමාරු කරලත් නැහැ. යම් මට්ටමකට ඒ ලෙවල් වලට වඩා ටිකක් අමාරු තැනකින් තියලා තියෙනවා. අර විදිහට කරාමත් එපා වුණා නේද? පේපර් එකක් ලියන්නවත් හිතෙන්නේ නැහැ. මේකේ හොඳ දැන් ඔය උඩමලමයි ටිකනේ උන් ටික කොහොමත් ඕක කරගනීනේ. හරිද? උන් ගැන කතා කරන්න ඕනේ නැහැ. උන් ටික කොහොම හරි කරගනී. අපිට ඒගොල්ලෝ ගොඩාක්ම මේ කතන්දරයට අදාළ නැහැ. යාලා කොහොමත් දැනටත් යන ට්‍රැක් එක හරි. අපි බලන්න ඕනේ මේකේ අවුලක් නැති මට්ටම මොකක්ද? හෝ අවුල් මට්ටම මොකක්ද? කොතනින්ද කැඩෙන්නේ? කීයට වඩා ලකුණු තියෙනවද ඔයාට අවුලක් නැතුව ඉන්න පුළුවන්? කීයට වඩා ලකුණු අඩුයි නන්ද වැඩේ භයානක? මෙන්න ඒ ගාන. තාම ලකුණු හම්බෙලා නැතුව ඇති ගොඩක් සමහරුන්ට හම්බෙලා ඇති පස්සේ වෙලාවක බලා ගන්න. වාගේ ලකුණු මට්ටම මේ පේපර් එකේ ලකුණු 60කට උඩින් තියෙනවා නම් අපිට ඒක සේෆ් සෝන්. ඒ කියන්නේ අවුලක් නැති පරිස්සම් කලාපය කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔය යන විදිහට ඕගොල්ලෝ වැඩ කරගෙන ගියත් වල බොහෝ විට ඒකක් දානවා අමුතු විකාරයක් කරගත්තේ නැත්තම්. ඒ කියන්නේ අද පේපර් A level ඉවට ඒකක් එනවා කියලා නෙවෙයි කියන්නේ. මේ වෙනකන් ඕගොල්ලෝ වැඩ කරගෙන ආපු විදිහක් මත ඔහොම ලකුණු 60ක් ගත්තනේ. ඉස්සරහටත් ඔය ගියපු විදිහට අවුලක් නැතුව ගියා නම් ප්‍රශ්න ඒ කියන්නේ කොහොමත් විභාගේ ලඟ වෙද්දි තව අපි වැඩ කරනවා වැඩි වෙනවනේ. එහෙම ගියා නම් අවුලක් නැහැ. ඔයා ඒකක් ගන්නවා. ඒකක් ගන්න ළමයෙක්. ඒතර 60ට වඩා අඩුයි නම් ඒ කියන්නේ. හරි. 60ට වඩා අඩු එක අපි තුමු 60ට අඩුයි හැබැයි 50ට වැඩි කියලා. ඒකේ තේරුම ඔයා මේ විදිහට ගියාට ඒකක් එනවා කියන එක නෙමෙයි. හැබැයි දැන් සාමාන්‍යයෙන් ඕන ළමයෙක් වැඩ කරගෙන යනකොට විභාග කිට්ටු වෙද්දි වැඩ කරන එක වැඩි කරනවනේ. වැඩිපුර ඉතින් විභාගේ ලඟ වෙද්දි බය හිතිලා අපි වැඩියෙන් වැඩ කරන්න බලනවනේ එහෙම යනකොට. ඒතර ඔයත් ඒ විදිහට විභාගේ ලඟ වෙද්දි තව ටිකක් මේකට බැහැලා අනිත් අඩුපාඩු ටික හදාගෙන විභාගේ ලඟ වෙද්දි කියන්නේ ආයෙ ලඟ වෙන්න දෙයක් නැහැ. දැන් තමයි හරි. මම මේ අර පහුගිය අවුරුදු ගානේ ඉඳන්ම මේ කතාව අරගෙන යන්නේ. ඒතර ඒ විදිහට ගිහිල්ලා දෙලිර කැබ්බෙන් තමන්නේ. ඒ විදිහට ගිහිල්ලා මේ දැන් හරි වැඩ කරන එක සාමාන්‍ය ළමයෙක් වගේ වැඩි කරොත් සාමාන්‍යයෙන් ඒ ලෙවල් වල හොඳට වැඩ කරන ළමයෙක් වැඩි කරන විදිහටවත් දැන් වැඩ කරන එක වැඩි කරවොතින් ලකුණු 50ට උඩ ළමයිනුත් සාමාන්‍යයෙන් ඒකට යයි. ඔයාලගේ අතේ ඒ එකක් නැහැ. ඔයාලා ඉන්න හැබැයි ඒකට යා ඒ කියන්නේ සාමාන්‍ය ළමයෙක් වගේ වැඩ කරන එක තව ටිකක් වැඩි කරලා ඒකට යන්න පුළුවන් මට්ටම. ඒතර 50ට අඩු අපි මොකද කරන්නේ නේ? ඊටු ළමයි ටික. 50ට අඩු පිරිස තමයි ඇත්තට වැඩි. වැඩිපුර ඉන්නේ 50ට අඩු පිරිස. ඔතන කතන්දරේ මෙහෙම හරිද? 2025 බැච් එකෙන් අපි දන්නේ නැහැ ලංකාවේ කෙමිස්ට්‍රි ඒ කීයක් එයිද කියලා 6000ක් හරි 7000ක් හරි ඔය වගේ ගණනක් තමයි. ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දක ඉන්නේ. ඔය 6000න් 3000ක් විතර මේ වෙද්දිම තීරණය වෙලා ඉවරයි. ඒ කියන්නේ කවුරුත් තීරණය කළා නැහැ. මං කියන්නේ වැඩ කරගෙන යන විදිහ මත 3000ක් විතර දැනට ඔය මං කියන 50 60 රේන්ජ් එකේ ඉන්නවා. 50 හෝ උඩ 60 හෝ උඩ ඒ වගේ ඉන්නවා. කියන්නේ ලංකාවේ 2025 බැච් එකේ එන්න නියමිත ඒ ගානෙන් භාගයක් විතර දැනට ලියවිලා ඉවරයි. හොඳට අවුලක් නැතුව මුලින් ඉඳන් පිළිවෙලට වැඩ කරන ගියපු මොකොත් මිස් නොකරපු ළමයි සෙට් එකක් ඉන්නවා. මොකොත් මිස් නොකරපු කියන 100 නෙවෙයි මං කියන්නේ. අවුලක් නැතුව ඔය මං කියපු අර 50ට උඩ හෝ අඩුම يعني 60ට උඩ හෝ අඩුම ගානේ 50ට උඩ සෙට් එකක් ඉන්නවා 3000ක් විතර. ඉතුරු 3000 හැදෙන්නේ මේ ඊළඟට තියෙන මාස 6 7 තුල තමයි. ඒ ඉතුරු 3000ම දැනට ඉන්නේ ලකුණු 50ට අඩුව 40 ගණන් 30 ගණන් සමහරක් විට 20 ගණන් වල වෙන්න පුළුවන්. උන් ඉන්න පේන තෙක් මානකවත් උන් ඒක මට්ටමේ නැහැ. හැබැයි එක සෙට් එකක් ඉන්නවා හැම අවුරුද්දකම ඒ අන්තිම මාස 6 7 ආවම හිතා ගන්න බැරි විදිහකට උන් වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙච්චර කල් ෆුල් සෙට් එකත් එක්ක වල බැහැලා රස්ති ආදුවේ යමින් මෙලෝ ජීවිතයක් නැතව ගත කරපු සමහරක් යවුන් මොකක් කර හේතුවකින්ද ඒ හේතුව මොකක්ද කියන කෑල්ල මම තාම අල්ලගෙන නැහැ. මට තාම ඒක තේරෙලා නැහැ. සමහරු මොනෝ එක එක හේතු මත උන්ට තේරෙන්න පටන් ගන්නවා මේක මේමකින් හරියන්නේ නැහැ කියලා. උන් ඊට පස්සේ මහා අමුතු ජීවීන් වගේ වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ හිටපු චර්යාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ෆුල් රස්තියාදුව ගියපේ උන් නිකමට ගෙදරකින් එළියකට බහින්නේ පන්තියකට යන්න ඇරුණාම. මේ ජීවිතේට පන්තියකට ගෙන්න ගන්න බැරි හිටපේ උන් මේ පර පුළුවන් උපරිමයට පන්තියෙත් අය මොකුත් නැහැ නිකන් අර වෙන නිකන් සමහරක් යෝගන කොණ්ඩ රැවුල් කපන්නෙත් නැහැ නිකන් මොකුත් ජීවිතයක් නැහැ උන් වැඩ. හරි කිසිම පිළිවෙලක් පවා නැතුව උන් වැඩ අර නිකන් තමන්ගේ දිනදා ජීවිතේ පවා පැත්තකට දාලා අර නිකන් අර ඉන්නේ එහෙම පොඩි ට්‍රැක් පැනපු වගේ වගේ ඉන්න ඒ වගේ වැඩ. ඒ කියන්නේ ට්‍රැක් එක පැනලා තියෙන්නේ වැඩ කරන එකට. ඒ කියන්නේ ඒක මරු. එහෙම වෙනස් වෙන උන් ඉන්නවා. සියල්ල අතහැරලා දාලා. ඒ කියන්නේ මම සමහරක් යම් දැකලා තියෙනවා දැන් ඌ සෙට් එකත් එක්ක කොල්ලෝ ටිකත් එක්ක ඉන්නේ. හරිද? අනිත් උන්ට ඕක කියලා තේරුම් කරවන්න බෑ. ඒ කියන්නේ උඹලා මේක කරපන් කියලා උන් හදන්නත් බෑ. ඒකත් ඌ දන්නවා. ඒක එක එකාගේ පරණත වීම මට්ටම් වෙනස්නේ. හැබැයි ඌ අරුන්ට කියනවා කෙලිම මට මේ ප්‍රැක්ටිකලි මම දැකලා තියෙන එකක් ඌ කෙලින්ම කියනවා මේ මචං මට මේක ගොඩ දාගන්න ඕන. මොකද කියන්නේ දැන් මෙහෙම ගියොතින් ඔයාට ජීවිතයක් ඉතුරු වෙන්නේ නැහනේ. ඒ කියන්නේ මං කියන්නේ අර වගේ තැනක නම් දැන් ඉන්නවා. ඒතර මෙහෙම ගිහිල්ලා හරියන්නේ නැහනේ. ඒතර මේක වෙනස් කරන්න එපැයි නැත්තම්
මහා රවුලක්නේ අර හේවේ අම්මලා තාත්තලා උඹලට හරියනකම් බලන් ඉන්න. උඹලා හරියන එකක් ළඟ පාතක වන්දතු ඔහි ඉන්නවා. හරි. ඔක හරියන්නේ නැහැ නේ මේ විදිහට ගියේ නැත්තම් දැන් මේ මිනිස්සු පුළුවන් හැටියට ඔයාලට මේක කරලා තියෙනවනේ හරිද? දැන් ඔයාලට අනිත් පැත්තට ඒකට මොන හරි යාලට මේකක් තියෙන්න එපා. ඒතකොට ඒගොල්ලෝ ආස විදිහකට පොඩ්ඩක් ඉන්න දෙන්න පුළුවන් නම් හොඳයිනේ. කියන්නේ සමහරක් වෙලාවට අතේ සතේ පහ නැතුව යාලට කණ්ඩ දින්න නැතුව ඕගලන්ට සෙල්ලම් බඩු අරන් දීලා තියෙන අවස්ථා තිබිලා තියෙනවා. ආයකට ආසින්ද නිකන් කිසිම තේරුමක් නැති සෙල්ලම් බඩුවක් අනිවාර්යෙන් තව මාසයක් දෙකක් ඇද්දී ඕක කඩාගෙන වැඩක් නැති වෙනවා. ඒ ඔක්කොම දැනගෙන සමහරක් වෙලාවට Tamanට මේ වැඩගත් දෙයකට වියදම් කරන්න තිබ්බ සල්ලි කිසිම තේරුමක් නැතුව ඕගොල්ලෝගේ සෙල්ලම් බඩුවට වියදම් කරපු අවස්ථා තිබිලා තියෙන මිනිස්සු. නිකම්ම ඔයාලට කැමතිනේ ඉතින් ඒක හේතුව. ඇයි එහෙම කරන්නේ? නිකන් ඉතින් පුතා කැමතිනේ දුව කැමතිනේ ඉතින් ඒකට ඔහෙ දෙමු. ඕක තමයි හේතුව. එහෙම කරලා තියෙන ඔය මිනිස්සු. ඒතර මොල අනිත් පැත්තේ මේ මිනිස්සු කැමති දෙයක් දුන්නේ නැත්නම් ඒක මහා රවුල්නේ. ඒවට හේතු තියෙන්න ඕනේ නෑ. ඒ වාට සෙල්ලම් බඩුව අරන් දෙද්දි අම්මා එක තර්කානුකූලව පැහැදිලි කරන්න ගියේ නෑනේ. මේකෙන් ළමයාට හොඳක් වෙනවද නැද්ද කියලා. ඔයා කැමති එච්චරයි දුන්නා. එහෙමනේ. ඒක අනිත් පැත්තට අපිට ඒකට පොඩි මේ ග්‍රැටිටියුඩ් එකක් තියෙන්න බෑ. එහෙම නැත්තම් නිකන් සත්තුවගේ සත්තුත් එහෙම නෑනේ අත්තර. හරි. පොඩි එකක් අපේ තියෙන්න ඕනේ නිකන්. ඒතර ඔය ටික තේරෙන්නේ උන් ඉන්නවනේ. මම හැබැයි දැකලා තියෙනවා මෙහෙම උන්ට ඒක තව කෙනෙකුට තේරුම් කරවලා ඌව වැඩේට ගන්න බෑ. හැබැයි මෙහෙම යාළුවෝ මම දැකලා තියෙනවා. මට මේක හදා ගන්න ඕන. මේක මෙහෙම ගියොත් මට කෙලවෙනවා. මට කෙලවුණොත් මමත් ඉවරයි. අපේ අම්මලා තාත්තලා මුළු පවුලම ඉවරයි. මේ වැඩේ අදලා දාන්න ඉන්න එක මම. ඒතර මම මේක කරගත යුතුයි. මම මෙච්චර කල් ආතල් ගත්තා. මට දැන් මේක ඇති. මට මේක කොහොම හරි කරගන්න ඕන. අර එහෙම කියලා කිව්වම සමහරක් වෙන අරුන් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි උන් එක තේරුම් අරගෙන මුට වැඩේ කරන් යන්න පුළුවන් වෙන උට වද දෙන්න නැතුව ඉන්නවා. අර මේ රස්තිය ආදුයි ගහන්න නැති උට එන්න කියන්නේ නැතුව මචං ඌ වැඩනේ අපි උට ඒක කරගන්න දෙමු ඌ මෙච්චර කළා. අර එහෙම ඉන්නවා. අර සමහරක් ඉන්නවනේ. එහෙම කිව්වම ඌ නිකන් ආම්බවලට දැන් අමුතු වෙලානේ උඹලට දැන් අපිත් එක්කනේ යන්න බැර. අර එහෙම මම මෙලෝ රහක් නැති જાතියක් ඉන්නවනේ. ඒ කියන්නේ උන්නම් සාප හරිද? ඒ කියන්නේ මං හිතන්නේ උඹලා නම් එහෙම උන් එක්ක ඉන්නවද කියලා ඉන්න එපා. ඒ කියන්නේ සාපයක් බය කරන උට අමන්ට කරගන්න බැරි එක වෙන එකක්. වෙන එකක් කරන්න දෙනකොට උට එපා කියන එක. ඒ කියන්නේ ඒක අනිත් පැත්තට දාන එක. අපෝ වෙන්න පුළුවන් නරකම જાතිය මිනිස්සුන් නම්. කොහොමද මේ එහෙම ඉන්නවා. කොහොම හරි කමන්නේ නැහැ. විදිය මොකද්ද කියන එක වැඩක් නැහැ. තමන් අර මට්ටමට පල්ලෙහින් නම් ඉන්නේ. ඒක තේරුම මේ යන විදිහට කවදාවත් ඕගොල්ලෝ ඒකක් ගන්න නැහැ. යන විදිහට. හරිද? මේ යන විදිහට ඕගොල්ලෝ කවදාවත් ඒකක් ගන්න නැහැ. හැබැයි යන විදිය වෙනස් කරොත් ඔයාලට ඒකක් ගන්න පුළුවන්. ඒ යන විදිය වෙනස් කිරිල්ල සාමාන්‍ය ළමෙක් වගේ නෙමෙයි. සියලු තමන්ගේ වැරදි ඔක්කොම අතරින් යන එක මොහොතින්. සියල්ල පැත්තකට දාලා අර මං කියෝ වගේ ජීවිතයක් නැතුව මේකට කමිට් වෙන්න ඕන. මොකද පෙර වැරදිනේ අපි මේ හදන්නේ. පහුගිය අවුරුදු ගානක ගත්ත ආතල් වලට හරියන්න මේකෙදි වෙච්ච වැරදි වලට හරියන්න පොඩි පව් ගෙවීමක් තියෙනවා. මේ පව් සමා කිරීමේ කාලය කියලා හිතාගෙන අර සියල්ල අයින් කරලා දාලා ඔයාට මේකට ෆුල් කමිට් වෙලා වැඩ කරන්න පුළුවන්. වැඩ කරන විදිය ගැන මම ස්පෙෂල් මීටින් එකක් දැන් මේ ළඟකදී කොහොම හරි ගැනෙනවනේ. ඒක ගත්තට පස්සේ කියන්නම්. ඒකෙදි වැඩි දුර මම ඒ ගැන කතා කරනම් අර මට කියන්න ඕනේ මං හැමදාම ඔයාලට වැඩ කරන විදිය කියනවනේ. ඕනනම් අපේ පරණ ස්පෙෂල් මීටින්ස් ඕන තරම් තියෙනවා. ගිහිල්ලා ඒ වගේ වැඩ කරන විදිය බලන්න. ඒක නෙවෙයි කතාව. වැඩ කරන්න මයින්ඩ්සෙට් එක හදාගෙන ඒක කරන්න පටන් ගන්න එක තමන් වෙනස් කරගන්න එකේ පාර්ට් එක තියෙනවා. ඒක ඉතින් පුළුවන් හැටියට තේරුම් අරන් කරන්න ලංකාවේ ඔයාලගේ බැච් එකේ එන ඒ ගානෙන් භාගයක් දැන් තීරණය වෙලා ඉවරයි. භාගයක් ඉන්නේ ඔය ඕගොල්ලෝ බහුතරයා ඉන්න 30 40 50 20 ඔය ලකුණු වල. ඉතින් ඒ භාගෙන් යම් ප්‍රමාණයක් මම අර කියපු කාරණාව වගේ වෙනස් වෙලා එයාලා අර මට්ටමට එනවා. තව කොටසකට එහෙම බැරි වෙනවා. ඒක තමයි වැඩේ යන විදිය. මේකට අග්ගාලා කරමු අපි පරිවර්තනේ.